සිල් රකින්න උපකාරී වෙන තුම්ම පින්කමක් තමයි වස්ත්‍ර පූජාව. මොකද සිල් කැඩෙන්නේ ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ ඇහැ ලෝකෙට විවෘත කරනවා. හැබැයි පේන රූප ෆිල්ටර් කරන්නේ නැහැ. ඇහැ ලෝකෙට විවෘතයි ෆිල්ටර් කරන්නේ නැහැ. මොකද්ද ෆිල්ටර් කරනවා කියන්නේ? පේන හැම රූපයක්ම බලන්න එයා සූදානම් නොවිය යුතුයි. යම් රූපයක් බලද්දී හිත ඇවිස්සෙනවා නම් රාගෙන් හරි ද්වේෂයෙන් හරි අමනාපෙන් හරි ලෝභයෙන් හරි ඇවිස්සෙනවා නම් එයා ඒකෙන් ඇහැ වහන්නට ඕන. ඇහැ බේර ගන්න ඕන. ඒකට තමයි ඉන්ද්‍රිය සංවරය කියන්නේ. කන ලෝකෙට විවෘත කරනකොට ඇහෙන ශබ්ද වලින් හිත ඇවිස්සෙනවා නම් රාගය උපදිනවා නම් තරහ උපදිනවා නම් ලෝභය උපදිනවා නම් එවැනි ශබ්ද වලින් කන පරිස්සම් කර ගන්න ඕනේ. ඒකට තමයි ඉන්ද්‍රිය සංවරය කියන්නේ. නාසයෙන් විඳින ගඳ සුවඳ, දිවෙන් විඳින රසය, කයින් විඳින පහස. යම් පහසක් දැනෙනකොට රාගයෙන් හරි ආශාවෙන් හරි ද්වේෂයෙන් හරි හිත කැළඹෙනවා නම් එවැනි පහසවල් වලින් කය පරිස්සම් කර ගන්න ඕනේ. හිතට යමක් හිතා ඉන්නකොට හිත ඇවිස්සෙනවා නම් හිත අවුල් වෙනවා නම් රාගය හෝ අමනාපය හෝ අසතුට හෝ ඇති වෙනවා නම් ඒකෙන් හිත පරිස්සම් කර ගන්න ඕනේ. ඒකට කියනවා ඉන්ද්‍රිය සංවරය කියලා. දැන් ඔබ බලන්න ඔබ චෛත්‍ය හදන පින්කම් කරනවා. ඊළඟට කටින පින්කම් කරනවා. නොයෙක් පින්කම් කරනවා. වටවන්දනාවේ යනවා. ඔය ඉන්ද්‍රිය සංවරය කියන පින්කම කරනවද කියලා බලන්න. ඉන්ද්‍රිය සංවරය කියන පින්කම අයිති භාවනාවට. සීල සමාධි ප්‍රඥා කියලා මේ අපි කරන පින් කුසල් කැඩුවොත් අපේ ප්‍රතිපදාව ඉන්ද්‍රිය සංවරය කියන එක අයිති සමාධියට. අපේ ජීවිතේ අපි තෝරලා බේරලා මේ රූප ශබ්ද ගන්ධ රස ඉදිරියේ අපි හිතෙන් යම්කිසි තේරීමක් බේරීමක් පෙරා ගැනීමක් කියලා එකක් කරනවද කියලා බලන්න. එතකොට ඉන්ද්‍රිය සංවරය නැති වුණාට පස්සේ තමයි ත්‍රිවිධ දුස්චරිතය එන්නේ. පංචිල් පද පහ රකින්න බැරි. හිත සංවර නැහැ. ඔයාලා දන්නවද? ඉන්ද්‍රිය සංවරය කියන එක සංසාරේ සංස්කාරයක් විදිහට මතුවෙන්නේ වස්ත්‍ර පූජා කරලා තිබ්බොත්. වස්ත්‍ර අතර උතුම්ම වස්ත්‍රේ කටින වස්ත්‍රය. එතකොට කටින වස්ත්‍රයේ උතුම්ම නිසා ඒ කටිනේ පූජා කිරීමෙන් උතුම්ම ඉන්ද්‍රිය සංවරයට එනවා. මේ පින්කම් වලදී ප්‍රාර්ථනා කළ යුතු දෙයක් මට සිල් රකින්න උපකාරී වේවා. ඊළඟට මට ඉන්ද්‍රිය සංවරය කරන්න උපකාරී වේවා කියලා.